විශේෂයෙන්ම අද අපි ඇහුවොත් බැලුවොත් අපේ රටේ ජනතාවගේ ප්‍රධානම අපේක්ෂාව මොකක්ද? ප්‍රධානම බලාපොරොත්තුව මොකක්ද කියලා ඇහුවොත් අංක 1ට තියෙන්නේ අල්ලස දූෂණය තුරන්කීම. සහ ඒ පිළිබඳ ගනු ලබන ඕනෑම තීන්දුවක් තීරණයක් පිළිබඳව ජනතාවගේ විශාල ප්‍රසාදයක් තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තට ජනතාව මේ ගොඩනැගී තිබෙන ආයතනයන් පිළිබඳ විශ්වාසය සැලකිතු ප්‍රමාණයකින් බිඳ වැටී තිබෙනවා. මම හිතනවා මේ සභාව එක් සිත්ව එක තැනකට આવොත් මේක වෙනස් කරන්න පුළුවන්. මෙතනින් එහා කවුද මේකට නායකත්ව සපයන්නේ? අපි පොලිස්පතිතුමා අමාත්‍යංශ ලේකම්වරු මේ සියලු දෙනා ඉන්නවා. ඔබ අපාතේ නෙවෙයිද මේ තැනදී පවතින්නේ? නිසා අප එක තැනකට එනවා අපිට මේක වෙනස් කළ හැකියි. කුමක් වෙනුවෙන්ද? මේ ජනතාවගේ අපේක්ෂාවන් අපි අනිවාර්යයෙන් සිටු කළ යුතුයි. මම ඔබට කියන්නම් ජනතාවගේ අපේක්ෂාව මොනතරම් ප්‍රමාණයක්ද කියලා පිළිබිඹින අවස්ථා කිහිපයක්. පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නීතිබද්ධ පාර්ලිමේන්තු අතිරේක සොලිසිටර්තුමා ගිහිල්ලා එක් සැකකරුවෙක් වෙනුවෙන් කරන ලද ප්‍රකාශය මොනතරම් සමාජය අවධානය යොමුවද? ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව. මෑතකදී කොළඹ මහාධිකරණයේදී හිටපු දේශපාලන අධිකාරීන් දෙදෙනෙකුට දඬුවමක් ලබා දීමේදී ඔවුන් වෙනින් පෙනී හිටපු නීතිඥතුමා කියනවා මොවුන්ට ලිහිල් දඬුවමක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි මහාධිකරණයේ හිටපු විනිසුරුතුමා කියනවා අපේ රට මේ තරම් විශාල විපත්යකට පත් කරන්න මේ වචන හේතු සාධක වී තිබෙනවා 22 23 කාලේ. මේ රටේ ජනතාව විශාල වේදනාවක් ලක් වෙන්න මේ දූෂණ හේතු වෙනවා. විශාල ලිහිල් දඬුවමක් නෙවෙයි. මේට උපරිම දඬුවම ලබා දිය යුතුයි. ඒ නිසා තමයි ලක්ෂ 26කට අවුරුදු 16කට ඒක ජනතාව පිළිගත් ඉතාමත් අත්පොළ සංහතින්. ඒ ජනතාවගේ අපේක්ෂාව සහ ජනතාවගේ හඬ. විතරක් නෙවෙයි මෑතකදී ඔබ ආයතන අල්ලස් දූෂණ චෝදනා විමර්ශන ආයතන එක් සැකකරුවෙක් පිළිබඳව විනිසුරුතුමා අහනවා ඇයි මේක අවුරුදු 10ක් ප්‍රමාද වුනේ කියලා. ඔබගේ ආයතනයේ නීතිඥතුමිය කියනවා ප්‍රමාද වුනේ අවුරුදු 10ක් බලේ හිටියේ මේගොල්ලෝ නිසා කියලා. ඒ සෑම දෙයක්ම මේ රටේ ජනතාව ඉතාමත් උද්‍යෝගයේ යුතුව අනුමත කරනවා. මෑත කාලේ මේ සිදුවීම් 320 ජනතාව තුළ යම් විශ්වාස බලාපොරොත්තුවක් එළි ගොඩනැගෙමින් තිබෙනවා. රාජ්‍යයක් හැටියට මේ අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා දරන වෙහෙසි ක්‍රියාදරීන් බවට ඒ ආයතනය පත් වී තිබෙන බව. ඒ පිළිබඳව අනිත් පස්සෙන් ගත්තහම මේ කාර්ය පහසු නොවන බව අපිට සාමාන්‍ය පාලනය පවත්වාගෙන යාම සඳහා ස්ථාපිත ආයතනයන් සියලුම මේ විදියට සිද්ධ වුණා. මණ්ඩලය පාර්ලිමේන්තුව ආයතන පද්ධතිය ඉතිහාසය අපිට අපේ උරුමය අපිට අක ගන්න ඕන. නොනිල ස්ථාපිත ආයතනයක් හැටියද අල්ලස්සෝ දූෂණය ආරක්ෂා කර ගැනීම සඳහා පිළිපදවනවා. ඒකට තුනට බෙදලා මේ කැඩිලා මේ හරියන්නේ නැහැ මේක කොට ගන්න බෑ. එහෙම නිල වශයෙන් කවුරුත් රාජ්‍ය විහිුවේ තිබෙනවා. සියලුම දෙනාම නොනිල වශයෙන් අල්ලස්සෝ දූෂණය ආරක්ෂා කිරීම සඳහා ආයතන පද්ධතියක් තිබෙනවා. මේ කොච්චර පැතිරලා තිබෙනවාද? මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. ගමේ බොරුළු පාරෙන් පටන් ගත්තු ඒ කුඩා සංවර්ධන කටයුතුන් පටන් ගත්තු අල්ලස දූෂණය පුරවැසියෙක්ගේ ඇසේ රෝගයක් ඇති වුනහම දෙන බෙහෙතදී අන්ධ වෙන බෙහෙත් ලබා දීම දක්වා වර්ධනය වී තිබෙනවා. පුරවැසියන්ගේ අසනීපයකට වතුර දමා ඉන්ජෙක්ෂන් බෙදන තැනට මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. කොතනින්ද කොතෙන්ද? සරල තැනක සිට අතිශය අමානුෂිකත්වයේ දක්වා මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. කොතනද අපි ඉන්නේ? ප්‍රාදේශ සභාවේ සිට මහ බැංකුව දක්වා මේ අල්ලස දූෂණය පැතිරුණා. කොතනද අපි ඉන්නේ? සියලු ආයතන පද්ධතීන් වල ගෞරවය වටිනාකම් සියල්ල විනාශ කරමින් මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. සියලු මිනිස් සබඳතා යහපත් සිතුවිලි යහපත් අපේක්ෂාවන් යහපත් සබඳතාවයන් මේ සියල්ල බිඳවට්ටා මේ අල්ල සහ දූෂණ පැතිරී තිබෙනවා. අප මේක තුරන් කරන්නේ නැත්නම්
අපෙන් ඇති ඵලය කුමක්ද? මම ඔබෙන් අහන්නේ. ඔබ තමයි මෙම ආයතනයන් සඳහා නායකත්වය දෙන්නේ. මෙම ආයතනයන් මෙහෙවීම සඳහා ප්‍රධාන වගකීම් බවට පත් වෙන්නේ. මා තමයි ජනාධිපතිවරයා. අප විසින් මේ කරන්නේ නැත්නම් අපෙන් ඇති ඵලය කුමක්ද? ඒ නිසා අපිට ගොඩාක් පොත් ලියන්න පුළුවන්. ගොඩාක් වැඩසටහන් හදන්න පුළුවන්. ගොඩාක් වැඩමුළු තියන්න පුළුවන්. ගොඩාක් පුහුණු වැඩසටහන් තියන්න පුළුවන්. ගොඩාක් දැනුවත් කිරීම කරන්න පුළුවන්. හැබැයි ඔබ ඒකට හිත ගන්න නැත්නම් මේ වැඩේ කරන්න බෑ. එයි මම හිම කියන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා මේ පවතින ස්ථාපිත ආයතනයක් තිබෙනවා. ඒ වගේම මේ හා බැඳුණු අල්ලස දූෂණ ආරක්ෂා කිරීම සඳහා නිල නොවන ස්ථාපිත ආයතනයක් තිබෙනවා. ඒ ස්ථාපිත ආයතනය සකස් වී තිබෙන්නේ දේශපාලන අධිකාරිය. ඒ අල්ලස හා දූෂණ ස්ථාපිත ආයතනයේ උඩින් ඉන්න දේශපාලන අධිකාරිය හිටියා. ඊළඟ අපේ 2400ක් වන පරිපාලන සේවය නියෝජනය කරන නිලධාරීන්ගෙන් කුඩා ප්‍රමාණයක් එතන ඉන්නවා. ඉන්න බව අපි දන්නවා. දැනුත් දන්නවා. දේශපාලන අධිකාරිය, පරිපාලන සේවය 84000ක් වන පොලිස් දෙපාර්තමේන්තුව. ඒකෙන් යම් ප්‍රමාණයක් මෙතන ඉන්නවා. ඊළඟ අපේ රටේ ව්‍යාපාර. ඊටමත් පිරිසිදු ව්‍යාපාර තියෙන ගමන් කළු ව්‍යාපාරිකයෙක්. ඔවුන් තමයි පිමි ගණනින් පහුගිය දශක එකමාර ඇතුළත මහා කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බවට පත් වුණා. අද බොහෝ ආයතනවල බලය හිමි කරගෙන තිබෙන ස්ථානවලට එවැනි කළු ව්‍යාපාරික 14ක් ඉන්නවා. ඊළඟට අපි කැමතුනොත් අකමැතුනොත් නීතිය පසඳන ආයතන පිළිබඳවත් ජනතාව තුළ සැකේ මතුවී තිබෙනවා. ඒක ඇත්ත කතාව. මේක අපි අද විවෘතව කතා කරන්නේ නැත්නම් අපෙන් ඇති ඵලය කුමක්ද? ඒ දක්වා තිබෙනවා. එතනින් පහළට ගියොත් නීති විරෝධී අවිගත් සන්නද්ධ අපරාධකරුවන් මේ ජාලේ ඉන්නවා. ඒ නිසා මේක හුදු පුද්ගලයෙක්ගේ අල්ලසක් දූෂණයක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. මේක අල්ලස දූෂණය නීති විරෝධී ස්ථාපිත ආයතනයක් දක්වා චෞර වලල්ලක් ලෙස මේ ස්ථාපිත වී තිබෙනවා. එහෙනම් අපි හැම තිබෙන්නේ කුමක්ද? මේ නීතියානුකූල ස්ථාපිත ආයතනයක් මේ නීති විරෝධී ස්ථාපිත ආයතනත් අතර ගැටුම මේ මතුවී තිබෙන්නේ. කොයි ආකාරයෙන් මතුවේද? මම ඔබට කියන්න ලෑස්ති මොන ආකාරයෙන් මතුවෙන්න උත්සාහ කරත් මේ නීති විරෝධී අල්ලස දූෂණය කේන්ද්‍ර කරගත් ස්ථාපිත ආයතන විවිය වටනවා. සැකයක් තියන්න එපා. අපි මාස 6ක කාලයක් දැන් අපි බලයට ඇවිල්ලා. අපි බලාගෙන ඉන්නවා. මා කිසි විටක කිසි තැනක් එක විට බිඳවට්ටවා අඩපණ කිරීමේ අරමුණක් මා සතුව තිබුණේ නෑ. හැබැයි මා සතුව තිබුණා. මේ සියල්ල දෙස දැන් මාස 6කට වඩා වැඩි කාලයක් බලාගෙන ඉන්නවා. වෙනස් වෙන කාලෙදී තිබෙනවා. වෙනස් වෙන සූදානම් නැත්නම් මේ මාසෙන් පසුව ඒ අය වෙනස් කරනවා. ජනතාවගේ අපේක්ෂාව, ජනතාවගේ උවමනාව මා නියෝජනය කරනවා නම් මා විසින් පළමු කළ යුතු දේ තමයි ඒ ආයතනයන්ට, ඒ ආයතන වලට අදාළ අධිකාරීන්ට වෙනස් වීම සඳහා කාලය ලබා දීම. තවත් කෙටි කාලයක් තිබෙනවා වෙනස් විය හැකියි. වෙනස් නොවන්නේ නම් වෙනස් කරනවා. මෙය අපේ ඊළඟ પરම්පරාවට බාර දෙන කාර්යය බවට පත් කරන්නේ නැහැ. මේ රටේ මේ අල්ලස දූෂණය තුරන් කිරීම අපේ પરම්පරාවේ කාර්යය බවට පරිවර්තන කරගන්න. ඒ සඳහා ඔබගේ සහාය අවශ්‍යයි. ඇයි මේ තරම් මේ ප්‍රශ්නය අපි අවධානයට යොමු කළ යුතු වන්නේ? අපි දන්නවා 1947 ඉන්දියාවට නිදහස ලැබෙනවා. ඊට වසරකට පසු 1948 අපට නිදහස ලැබෙනවා. ඉන්දියාවට නිදහස ලබා ගත්තට පසුව ඉන්දියානු ජාතික නායකයන්ට තමන්ගේ රාජ්‍ය කවරාකාර රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනද කියන ජාතික දැක්ම සහ ජාතික වැඩපිළිවෙලක් තිබුණා. නිදහස ලබා ගන්නකොට බොහෝ ශේස්ත්‍රවල සමහර විට අපිට වඩා යටින් හිටියේ. නිදහස නෙවෙයි 70 80 දශකයේ බොහෝ ශේස්ත්‍රවල අපිට වඩා යටින් හිටියා. හැබැයි ජාතික නායකයන්ට ජාතික න්‍යාය පත්‍රයක් තිබුණා. ඉතා වැදගත් ශක්තිමත් ජාතික න්‍යාය පත්‍රයක් තිබුණා. තමන්ගේ රාජ්‍ය කවර දිශාවකට පරිවර්තනයද කියන කරුණ. ඒ ජාතික න්‍යාය පත්‍රයේ ප්‍රතිඵල තමයි අභ්‍යවකාශයේ තරණය කරන ඉන්දියාවක් නිර්මාණය වෙන්නේ. ඒ ජාතික න්‍යාය පත්‍රයේ ප්‍රතිඵල තමයි අද මුදුකාංග ශේස්ත්‍රයේ විශාල සමාගම්වල ඉහළ ශ්‍රම බලකාය ඉන්දියාව නිර්මාණය කරන්නේ. ඒ ජාතික න්‍යාය පත්‍රයේ තියෙන වටිනාකම තමයි මුදුකාංග ශේස්ත්‍ර විශාල පරිවර්තනයක් ඉන්දියාව තුළ ඇති කරමින් තිබෙන්නේ. අපි වසරකට පසු නිදහස ගන්නවා. මොකද්ද අපිට තිබුණේ? අපිට එවැනි ජාතික ඉලක්කයන් කරා යන ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවට
තමන් යැපෙන තමන්ගේ පරම්පරාවන්ට ඊළඟ අසුන හිමි කරලා දෙන තමන්ගේ පරම්පරාවන් වෙත බලය තාවුරු කරන දශක ගණනාවක් ගිහිලවත් වියදම් කරලා අවසන් කරන්න බැරි තරමේ ධනෙ පොදි බැඳ ගන්න දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වුණා. ඒ දේශපාලන සංස්කෘතිය ඉතාමත් විනාශකාර ප්‍රතිඵලවලට අපේ ජාතියත් අපේ රාජ්‍යත් මුහුණ දුන්නා. ඉතාමත් අවාසනාවන්ත ප්‍රතිඵල අපේ ජීවිත කාලය තුළ අපි අත්විඳා. අපේ දරුවන් අත්විඳා. 2022-23 ඖෂධ නැති රාජ්‍ය, ගෑස් ටික ගෙන්න ගන්න බැරි රාජ්‍ය, ණය ගෙව ගන්න බැරි රාජ්‍ය, ව්‍යාපෘති සියල්ලම දමා යන රාජ්‍ය, ජාත්‍යන්තර සියලු පිළිගැනීම් කළු බවට පත් වුණු රාජ්‍ය. අදත් තව දශක 3-4කට පස්සේ ලංකා ඉතිහාසයේ ආර්ථික ඉතිහාසය ගැන ලියනවා නම් 2022-23 අනිවාර්යයෙන් මේ ආර්ථික ඉතිහාසයේ පරිච්ඡේදයක් ලියවෙනවා. ඒ තරම් කළු ඉතිහාසයක් නිර්මාණය වුණා. ඒ කළු ඉතිහාසයේ විසින් ඒ කළු ඉතිහාසය නිර්මාණය කරපු අයට එහි ප්‍රතිවිපාක ගෙන දුන්නේ නැහැ. එහි වග උත්තරකරුවන්ට එහි ප්‍රතිවිපාක ගෙන දුන්නේ නැහැ. එහි ප්‍රතිවිපාක භුක්ති විඳ කවුද? මේ රටේ සාමාන්‍ය පුරවැසියන් මෙවැනි විනාශයකට කිසිදු ආකාරයකින් කුඩා හෝ සබඳතාවයක් නැති ගමේ ඉන්න මිනිස්සු සාමාන්‍ය ජනය පෝලිං වල මැරෙන බෙහෙත් නැතුව මිය යන තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම යලි අපේ රටේ කිදිනකවත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවන තත්ත්වයක් නිර්මාණය කිරීම අපේ වගකීම. අපි කරන්න ඕන. එහෙම නෙවෙයිද? ඉතින් මෙතන ඉන්න ඔබ ඒකට ලෑස්තිද මේ කල හැකියි. අවංකවද? හැබැයි කවුරු හරි කෙනෙක් හිතනවා නම් මට තව පොඩි කාලයයි තියෙන්නේ. අනවශ්‍ය පැටලිලි දාගන්න ඕනේ. මම දන්නවා වැඩ කරන විදිහ මානසිකත්ව වැඩ කරන විදිහ. තව මම විශ්‍රාමය සඳහා පොඩි කාලයක් තියෙනවා. මාස නේද මොකක් කර අවුරුද්දයි. අනවශ්‍ය ලෙඩවල මොකටද පැටලෙන්නේ? මේ හිටියා වගේම මගේ කාලේ දාලා යනවා. එමේ හිටියා වගේම ඉඳලා යන්න නම් දැම්ම යන්න. ඔබට පැවරී තිබෙන කුඩා කාලයක් නම් ඒ කාලය ඇතුළත වැඩි කරන්න. ඒ කුඩා කාලය ගෙවුනා වගේ ගෙවි යන්න කල්පනා කරනවා නම් දැම්ම යන්න. කමක් නැහැ. නේ මොකෙත් බාධාවක් නේ. එයි මේක කළ යුතුයි. ඒ නිසා අපි ක්‍රමානුකූලව මේක පීවරෙන් පීවර निराකරණය කරමින් ඉන්නවා. මා කිව්වා මේ කාටලයක් මේ චක්‍රීය වලල්ලක් මේක හැප්පෙන්න ඕන බිඳවට්ටන්න ඕන. හැමදාම ආණ්ඩු පාලනයේදී සිද්ධ වුණු දේ තමයි ආණ්ඩු වෙනස් කිරීමේදී සිද්ධ වුණේ තමයි අර නීති විරෝධ යාන්ත්‍රණය ස්ථාපිත යාන්ත්‍ර පොඩ්ඩක් හෙල්ලෙනවා. අර දේශපාලන අධිකාරිය වෙනුවට අලුත් දේශපාලන අධිකාරියක් ස්ථාපිත වෙනවා. අර නිලධාරි තන්ත්‍රය වෙනුවට එක නිලධාරි කණ්ඩායමක් එළියට වැටෙනවා. හිටපු අයත් ඒකට එකතු වෙනවා. අලුතෙන් කණ්ඩායමක් එකතු වෙලා අතන නැවත ස්ථාපිත වෙනවා. අර ව්‍යාපාරික කණ්ඩායම වෙනුවට අලුත් ඩීල් කරුවන් ප්‍රමාණයක් ආය අර ස්ථාපිත වලල්ලට එනවා. අලුත් පොලිසියේ සබඳතාවයක් ගොඩනගෙනවා. අලුත් පාතාලයක් සම්බන්ධ වෙනවා. ඒ නිසා මාස 5ක් 6ක් යනකොට ආපහු නැවත ආණ්ඩු පෙරලියකින් පසුව අර වලල්ල අර විදියටම ස්ථාපිත වෙනවා. මාස 4ක් 5ක් පොඩ්ඩක් හෙල්ලෙනවා මේ අලුත් දේශපාලන වෙනස් පරිවර්තන නිසා කියලා පොඩ්ඩක් හෙල්ලෙනවා. නැවත ස්ථාපිත වෙනවා. හැබැයි මේ පරිවර්තනේ මම ඔබට කියන්නම්. දේශපාලන අධිකාරිය මුළුමනින්ම වෙනස් වෙලා තියෙන්නේ. මට හෝ මාගේ අමාත්‍යවරයෙකුට මාගේ മന്ത്രിවරයෙකුට රුපියල පිළිබඳව වංචාවක් දූෂණයක් පිළිබඳ චෝදනාවක් නගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. වෙන අඩුපාඩුකම් තියෙන පුළුවන්. අපි මිනිස්සු. අපි වැඩ කරන්න උත්සාහ කරනවා. ඉගෙන ගමින් වැඩ කරනවා. වෙන අතපසු වෙන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම අපි මහජනක මුදල් රුපියලක් නාස්ති කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. අපි මේ දේශපාලන අධිකාරිය දශක ගණනාවකට පසු මේ රටේ ස්ථාපිත කරලා තිබෙනවා. එහෙනම් දැන් කොතනද තිබෙන්නේ? දැන් මේ තිබෙන්නේ දේශපාලන අධිකාරියේ ඊළඟ වලල්ල නිලධාරී යන්ත්‍රණය. වෙන තියෙන තැනක් නැහැ. ඒ ස්ථාපිත නීති විරෝධී ස්ථාපිත යාන්ත්‍රණේ උඩින් ඉන්න යාන්ත්‍රණේ උඩින් ඉන්න කොටස් කරම අපි වෙනස් කරලා තියෙනවා. ඊළඟ එහෙනම් තියෙන දෙවෙනි ලේයර් එක. මොකද්ද? නිලධාරී යාන්ත්‍රණය. ඊළඟ තියෙන්නේ ව්‍යාපාරික යාන්ත්‍රණය. ඊළඟ තියෙන්නේ නීති විරෝධී අවිගත් පාතාල යාන්ත්‍රණය. ඔක්කොම මේකේ කොටස් කරමු. නිසා මේ එකින් එක අපි විසඳිය යුතු තිබෙනවා. අපි උත්සාහ කරන හැම එකක්ම විසඳන්න. මේ කළ යුතු කාර්යයක් ලෙස අපි තේරුම් අරගෙන තිබෙන බැවින්. අනිත් පස්සෙන් ගත්තොත් අපි යලි මේකෙම දිගුවක් ලෙස මේ ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසය ගොඩනගන්න ඕන. දේශපාලන අධිකාරිය කෙරෙහි පමණක් නෙවෙයි. මේ ආයතන පද්ධතියන් විශ්වාස කරන මනෝභාවය සමාජයේ නිර්මාණය වෙන්න ඕනකම තිබෙනවා. පුද්ගලයෙක් ලෙස මා ලෙස නෙවෙයි.
කොහොමද මේ ආයතන පද්ධතිය යලි පුරවැසියන්ගේ උවමනාවන් ඉටු කරන පුරවැසියන්ට විශ්වාසදායක